හෙලෝ ළමයි මම අද ජූස් එකක් හදන්න හදන්නේ. හැබැයි මේ පළතුරු වලින් හදන්නේ. මේ පළතුරේ නම ඩ්‍රැගන් ෆෘට්. ඩ්‍රැගන් ෆෘට් කියලා තමයි නම තියෙන්නේ. ඒ වුණාට අපේ ලංකාවේ ගෙදර පතක් තියෙනවා. පතක් ගෙඩිත් මේ වගේ ළමයි. කමන්නේ අපි try කරලා බලමු මේකෙන් ජූස් එක හදන්න. මේක මෙතනින් කපමු. කපලා අයින් කරමු. කැපුවා මේ වගේ තමයි ඒකේ මැද. ඊට පස්සේ අපිට ඒක මෙහෙම කරලා ගලවන්න හැකි. පොත්ත අපි මේක කපලා පොඩියට හතරට කපලා බෙන්ඩර් එකට පොඩියට කපලා දාගන්න බෙන්ඩ් කරගන්න. අපි කපලා බෙන්ඩර් එකට දාගත්තා මේ පතෝල ගෙඩිය. අපි ඒකට සීනි ටිකක් එකතු කරමු. එකතු කරලා මේව පැණි රහනේ ගොඩක් මේ ඩ්‍රැගන් ෆෘට් එක සීනි පොඩ්ඩක් දාමු. ඇතේ ඊට පස්සේ අපි ඒකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගමු. බලමු අපි කොහොමද කියලා මේක. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරා ඊට පස්සේ අපි ඒක බෙන්ඩ් කරගමු නේ. පතෝලා ජූස් කොහොමද කියලා බලමුකෝ. පතක් ලංකාවේ පතක් ගෙඩි වල ගෙඩිත් මේ වගේ තමයි. අපි දැන් මේක බෙන්ඩ් කරගමු. ඇති ළමයි ඒක බෙන්ඩ් කරා. ගොඩක් බෙන්ඩ් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි කප් දෙකක් ගමු. අරගෙන අපි මේ පතක් ජූස් බීලා බලමු ළමයි. ඊට පස්සේ අපි අයිස් කැට ටිකක් දාමු මේකට. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් දාමු. ඕගොල්ලෝ දීලා බලන්න ළමයි. හදලා දීලා බලන්න මේ ඩ්‍රැගන් ෆෘට් වලින් පතක් ජූස් පතක් ගෙඩි වලින් ජූස් හදලා බීලා බලන්න එපා. ඔයගොල්ලෝ මැරෙයි ඈ. මේ ඩ්‍රැගන් ෆෘට් වලින් ජූස් එකක් හදලා බීලා බලන්න කොහොමද කියලා. try කරලා බලන්න. හොඳයිද? ඔන්නේ ඉතින් නානෝ. ඊට පස්සේ අපි try කරලා බලමු කොහොමද කියලා. හොඳයි ළමයි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලොත් හදලා බලන්න. හොඳයි. හායි හදලා බලන්න. ඩ්‍රැගන් ෆෘට් වලින් පතක් ගෙඩි වලින් නෙමෙයි හදලාමයි.